ඔබ පිටපන්. අර කක්කුසෙට වතුර ටිකක් දැම්මනම් මොකද බාල්දියෙන්? ඕක ඔබපන්. කල්පනා කරනවා මේ අනේ. මොනවද දන්නේ කල්පනා කරා. ඒ ගමන මූ මොකාට දෙන්න ගන්නේ. ආදරවානේ. රුපියල් 100 ඩේටා කාඩ් එකක් ගෙනත් දෙන්න. ඩේටා කාඩ් එක? දැන් ඊයේ 100ක් උඹට දුන්නානේ. ඔව්. ඒ සල්ලිත් ඉවරද? මේකට දැම්ම. නෑ. කතා කර. බෑම්මර කතා කර. රට ඉන්න. ඔබ ගාගුඩට යනවා කතා කරනවා. ඒකේ මොනවද මොන සිග්නල්ද මොනවද තියෙන්නේ එතන තියෙන්නේ? ඈ? කපනවා ගහන් මුලි. දැනගනි ඒක. යකෝ සල්ලි තියෙනවද එහෙම? ඔබට ගෙනත් දුන්නා මානේ. ඒතකොට මේ එක එක කම්පැනි වලට තමයි ඔක සල්ලි යන්නේ. අත්ත පාකට වැඩක් නැහැ ඉගෙන ගන්න. ඉස්කෝලේ නිවාඩුවට උඹ මේක ඔබ මරනවා පෙන්නේ නැහැ මට. ඒක තමයි. ඒක දැනගනි මොන තරම් අමාරුද ජීවත් වෙන්නේ මම. මගේ මේ කාර් එකේ තියෙන පොඩි හයර් එකෙන් තමයි මම ජීවත් වෙන්නේ. ඔබ හිතනවද මේ ගස් වලින් කඩාගෙන වැටෙනවා කියලා? එතකොට අර $100 ඩොලර් 100? යපෝ ටයර් එකක් ගත්ත පරණ. ඉතුරු සල්ලි වලින් ගෙදරට බඩු ගෙනා. කාගේ හරි බඩදරු අම්මා කෙනෙක්ගේ හයර් එකක් එන්න ඕන මට කීයක් හරි හම්බ වෙන්න. ඔබ හිතනවද අප්ප බානවා වගේ ළමයි හම්බ වෙනවා කියලා මේ රටේ? එහෙම නැත්නම් සරපෙක් ගහන්න ඕන. සරපෙක් ගාවම කීයක් හරි හම්බ වෙනවා. ඉතින් හැමෝම සරපයි කයිද? ප්‍රොබ්ලම්. මොකද? උඹ කට වහපන්. මේ අනාරුට කටවන්න කියපන්. ස්ටොප්. අර වංගුවක තියෙන ওই වගේ තියෙනවා ස්ටොප්ද මොකද්ද කියලා ඒක ගැන හිටවපන් ඔය කට ගාව. විස හිට ප්‍රොබ්ලම්. ඔබ ගිහිල්ලා ඉල්ලපන් ආපහු සල්ලි. බලන්න. සල්ලි ඉල්ල. ඔබ සල්ලි නැහැ කියලා. You have money. Alice so. No money. ගෙදරින් ගන්න තියාගෙන ඉන්නවා කියලා හිතයි තියාගන්න. එතකොට මේ ආයරක විතරයි ජීවත් වෙන්න තියෙන්නේ. උඹ කල්ල විසි කරපන් ඕක දීපන් ආම්දුරන්ට ආපන්. ඕ ආම්දුරන් දුන්න මේක දුන්න ආම්දුරන්ට. ආම්දුරන්ගේ ඊළඟ නෝනේ ඕක දීපන් ආපන් ආම්දුරන්. දායකයන්ගේ මොකක් හරි එකක් හොල්මනක් ආම්දුරන්ට හම්බුනාම උඹලට දෙනවා. ඉස්සුනේ